තංගල්ලෙත් මිනුවන් ගොඩත් කොහොමද අද උණුසුම කියලාත් අපි දැනගන්න කැමති. ඉතින් ඉන්දික උදයන්තගේ ගම්පලාතර තමයි අපි ඉස්සෙල්ලාම යන්නේ තංගල්ලට. කනිෂ්ක ඉන්නවා මේ වෙලාවේ තංගල්ලේ. කනිෂ්ක කොහොමද ඔය පැත්තේ තත්වය? අවසානංග ශ්‍රී ලාංකීය ගායන වංශ කතාවට රජුන් තරණ හිරෝස්ටා වේදිකාවේ අද දවසේදී ඉන්දික උදයන්ත ඔබ උපරිම දක්ෂතාවයේ දක්වලා ගීත ගායනා කරන්න සූදානම් වෙලා ඉන්න වෙලාවේ ඉන්දික පොඩ්ඩක් බලන්න මේ මගේ දෙපැත්තේ තියෙන මූණ ඔබට අඳුර ගන්න පුළුවන්ද කියලා. අපි ආවා ඔබේ ගෙදරට තංගල්ලට. ඉතින් අද දවසේ ඔබේ පවුලේ අය, ගමේ අය හැමෝම ඔබේ ගෙදරට ඒකරාශී වෙලා ඉන්නවා. ඔබ අද දවසේදී හිරෝස්ටා වේදිකාවේ සජීවී ගායනයක් ඉදිරිපත් කරලා ජයග්‍රහණය කරනවා සජීවීව දකින්න. ඉතින් ඉන්දිකගේ දක්ෂතාව ගැන කතා කරන්න අද දවසේදී අපිත් එක්ක ආනන්ද මහත්මයා ඉන්නවා. අපි අහලා බලමු ඉන්දික මොන වගේ දක්ෂයෙක්ද කියලා. ඉන්දික කියන්නේ අපේ ගමේ කුඩා කාලේ ඉඳලා හැදුණු නිහතමානී සුන්දර චරිතයක්. ඔහු කුඩා කාලේ ඉඳලාම ගායනයට බොහොම දක්ෂ අයෙක්. ඒ වගේම ඔහුගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා ඉදිරි අනාගතයේදී ලොකු හොඳ ගායකයෙක් වෙන්න. ඒ නිසා මා හිතනවා අද හිරුස්ටා මොහොනට මොහොන තරගයේදී ඔහුට විශිෂ්ට ජයක් අත් වෙයි කියලා. මා ඇතුළු මේ ප්‍රදේශවාසීන් සියලු දෙනාම අවංකව නිහතමානීව ඒ ප්‍රාර්ථනාව බලාපොරොත්තු වෙනවා. හරි. ඉතින් ඉන්දික මුළු ගමේම ප්‍රාර්ථනාව ඔබ අද දවසේදී තරගයේ ජයග්‍රහණය කරනවා දකින්න. අද දවසේදී හිරෝස්ටා ආරම්භ කරමින් වඩා ඉහළ ශක්තිමත් ප්‍රතිශතයක් ගොඩනගන්න ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් තංගල්ලේ ඉඳලා එනවා හිරෝස්ටා වේදිකාවට. ස්තුති කනිෂ්ක. ඔන්න ඉන්දික තංගල්ලෙන් බොහොම ආදරණීය සුබ පැතුම් එක්වෙන මොහොතේ ඒ ශක්තියත් එකතු කරගෙන අපි හොඳ ප්‍රතිශතයක් නිර්මාණය කරන්න උත්සාහ කරමු.